My friends, today we are going to talk Sri Lankan language. අද ඔයාලා බලන්න යන්නේ මාෂි. මේකට කියන්නේ මාෂි හදන හැටි. මේ ඊජිප්සියන් මාෂි. මේ සෞදි අරාබිය වල ගොඩක් අය කැමති. මේකට ඩොල්ම කියලාත් කියනවා. මේ අපේ එක්සිකියුටිව් ෂෙෆ් තමයි මේක හදන්නේ. ඉතින් එයාගේ හොඳ රෙසිපි එකක් ඔයාලට මේ අරන් එන්නේ අද බලන්න. මේවට කියන්නේ මේ කූස කියලා මැරෝ අපේ වම්බොට්ටු පොඩි ඒවා ඊට පස්සේ කලර් බෙල් පෙපර් කැප්සිකම් කැබේජ් බීලුණු මේ ඔක්කොම මේ විදියට මේ ඇතුලේ තියෙන එක අයින් කරලා මේම ඇතුලට ස්ටෆ් කරන්න ෆිල් කරන්න මේ රයිස් එක. ඒ අපි හදන රයිස් එක දැන් ඔයාලට පෙන්නනවා. ඒකට තමයි මේ ඔක්කොම හදාගන්නේ. මේක තමයි මේ හාල් එක. කැරෝස් රයිස්. ඒක තමයි යූස් කරන හාල්. කොරියන්ඩර්, පාස්ලි, බිල් ලීව්ස් යූස් කරනවා මේක හදන්න මේ මාෂි. ඊට පස්සේ සෝපනේ. This olive oil, right? Ghee. garlic paste olive oil එක ඒකනේ නැති දාලා මේ ටොමැටෝ එකත් මේ ෆ්‍රෙෂ් ටොමැටෝ මික්සර් එකකට දාලා මික්ස් කරලා තියෙනවා. මේ බේ ලීව්ස් මේක දානවා. බේ ලීව්ස් එකකට සුවඳ දෙන්න. ටොමැටෝ පේස්ට්. සීනි ටිකක් දානවා. cumin powder. Coriander, කොත්තමල්ලි coriander. use කරනවා chicken use like the powder not use කරන්න පුළුවන්. What is this? Cinnamon. Kurundu. Yes, Sri Lanka kurundu. English something is cinnamon powder. Black pepper, garlic, crush करके powder में है ठीक है crush करके. මේ රෙඩ් චිලි පේස්ට් දිග රෙඩ් චිලි එක මම එක වඩ දෙකක් දාන්නම් මේකට. ඒ රෙඩ් චිලි එක ඔලිව් ඔයිල් එක පේස්ට් කරනවා. ඒකනේ දානවා.
මේ තව දෙයක් කියන්න ඕනේ මේවට ලංකාවේ තියෙන රතු පොඩි මිරිස් එක නෙමෙයි මේක අරබික් ලොකු මිරිස් එක. මේක වැඩිය සැර නැහැ. මේකට කියන්නේ අරබික් රෙඩ් චිලි ආ. මේක තමයි අපි ආඩ් කරන රයිස් එක. මේක ඊජිප්සියන් රයිස් එක. Then water add, no? Water add. Moya. No add. ආයි වතුර දාන්නේ නැහැ මේකට. මේම තමයි කුක් කරගන්නේ. So rice here no cooking, huh? Only just mill and mix and after cook, huh? So rice එක මේකේ නෙමෙයි අපි cook කරන්නේ. rice එක ඊට පස්සේ අපි අර vegetable ඇතුළට අයින් කරලා ඒ මොනවාද ඒක ඇතුළට fill කරනවා. මේක fill කරලා තමයි cook කරන්නේ. මේක අපි බ්‍රාන්ච් කරලා මේ ice water එක තමයි දාගන්නේ. 5 minutes. අපේ නාටන වතුරකට බොයිල් වෙන වතුරකට මොනවද කියන්නේ අනියන ලොකු ලුණු දානවා මේකට. මේක තම්බගෙන මේක ගලවලා මේක ඇතුළට ෆිල් කරන්න තමයි. මෙතන සූප් එකක් හැදෙන්නේ. ඊට පස්සේ මැගි කියුබ්ස් ඇඩ් කරගන්නවා. ඔයාලට මැගි කියුබ්ස් ස්ටොක් පවුඩර් ඕනම එකක් යූස් කරන්න පුළුවන්. මැගි මේ තමයි මික්සර් එක. අපි තව කොරියන්ඩර් පාස්ලි ස්පීල් ටිකක් ඇඩ් කරගත්තා. වගේ ඇඩ් කරගත්ත නැත්නම් කමන්නේ අර ඒ දාපු ප්‍රමාණය ඇති. දැන් අපි ඒක මේ ෆයර් එකෙන් එළියට අරන් තියෙන normal කියලා තියෙනවා. ස්ටොප් කරද්දී ආයි එන්නවා. මේ කමාන්ඩර් ඇප්ලයින් කරපෙක මේක ෆ්‍රයි කරලා අරන් තියෙනවා. chicken wings, Yes. tomato, celery stick, Onion. cinnamon stick also. Yes. මේ කුරුඳු මේ තියෙන කුරුඳු මේ සෞදිය. මේ තියෙන celery stick. තමයි මේ ස්ටොප් කරපු ඔක්කොම මේකේ තියලා තමයි oven එකේ බේක් කරන්නේ. ඒකේ යන්නට තමයි මේ දාන්නේ. chicken wings එකම දාන එක හොඳ ටේස්ට් එකක් එනවා. මේ ස්ටෆ් කරගන්න තියෙන ඔක්කොම මේ විදියට රයිස් එක. Chicken. What name? This is chicken broasted. Chicken broasted. Yes. මේක රෙසිපි එකක් අපි දානවා. මේකත් එවන්න. Chef, what you are making? This is Egyptian kofta Egyptian cook. for camel meat. Camel meat, huh? Yeah. මේ ඔටු මාස්. Yeah, camel meat with parsley, coriander, jelly leaf, with Egyptian rice also. අපි මේක රෙසිපි වලට දෙන්න ආන්නේ. This one after fry, put the red sauce and boiling 1 hour. Just finish. No, next time when you make it start in time beginning show me, okay? Yeah, we will no make problem. one video. Thank you, Chef. Huh?
Oil خلاص. So if I take it's okay, no problem? Not all, head. I take video, no problem? Yeah, it's fine. But send it to me by then. ඒක ඔයාලා දැක්කේ ආ සෞදි චෙෆ් කෙනෙක්. චෙෆ් සෝමේය. ඒ අපිත් එක්ක වැඩ කරනවා. එයාත් කෑම හදන්නේ ඔයාලට පෙන්නන්න කියලා මට කිව්වා. After I lamb, that's no more water. Boil water ගන්න පුළුවන්. Stock water ගන්න පුළුවන්. මේ තමයි stock boil කරපු මටන් boil කරපු water. Red soy also and paprika powder. Tomato paste, serve for a bit. Tomato sauce, tomato paste ටිකක් දාලා paprika powder ටිකක් දාම මේ colour එක යනවා. මේක අදලා ඔක්කොටම මේකට මේ වගේ අර ස්ටොක් කෝට් එක දාලා තියෙනවා. දැන් කවර් කරලා oven එකේ බේක් කරන්න කියනවා. ඇලුමිනියම් ෆොයිල් එක දාන්න කලින් ඒ බේකින් පේපර් එක උඩින් දාන්න. නැත්නම් ඇලුමිනියම් ෆොයිල් එක මේකට හැදෙනවා. අද මොන්දලේ හොඳට කවර් කරන්න ඕන මේක ස්ටීම් එක ඇතුලේ ඒක එළියට යන්නේ නැති වෙන්න වටේට. ඔයාලට මේ වගේ ට්‍රේ ගන්න නැත්නම් මේ වගේ පොට් එකක උනත් හදන්න පුළුවන්. You can use like this pot also, right? Normal this one. Normal this one, no? අපි oven එකට දානවා මේක. When he finish, I start temperature or something. ඒක පොටැටෝ එකක් තියෙනවා ඒක උරනට පස්සේ ටෙම්පරේචර් එක 250 මේක 250 වලට දානවා 1 hour. දැන් ඔයාලගේ oven වල සමහරවල් ටෙම්පරේචර් එක ටිකක් වෙනස් වෙන්න පුළුවන් ඒ ටෙම්පරේචර් එක. ඒක ගැන හිතන්න එපා. 200ක් 250ක් වගේ ටෙම්පරේචර් එකට දාන්න. පැයක් විතර දාලා තියන්න. අකුඩක ඇලුමිනියම් ෆොයිල් එක ඒක අයින් කරලා පොඩ්ඩක් තිබ්බා. දැන් හරි. හරි ගන්නවා. ඒක රෙඩි වෙලා තියෙන්නේ. ආයි මේක අපි දානවා oven එකට. ඒකට දාලා ඒ කියන්නේ මාන. මේ extra green leaves එක ඔරගන cabbage බොහොම පිටක්. දැන් මේව ට්‍රේ එකේ දාලා ඊට පස්සේ oven එකට දානවා. olive oil. මාෂි එක රෙඩි. ඒ වුණාට අපිට දාන්න පුළුවන් මේකට olive oil, paprika powder, salt, cumin powder දාලා ආයි eggplant එකම ආයි oven කරලා ගන්න පුළුවන්. එතකොට තව ටිකක් taste එකක් එනවා. تحط عليه القشطة. سيب معايا بس البلد غير دي طبعا. شوف البلاستيك باج.
තොල්ම මාසි. සහෝදරයන්ට ඒ වගේම මේ ගෙවල්ල වැඩ කරද්දී මේ වගේ අලුත් කෑම හදන්න අපි ඉස්සරහට මම කොමාරිම සිංහල වීඩියෝ හදලා ඔයාලට දාන්න. මේකෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ගෙවල් වල ඔයාලගේ ඒ මැඩම්ලගේ සර්ලගේ හිත දිනාගෙන හොඳට වැඩ කරන එක තමයි. ඉතින් තවත් දවසක ඔයාලගේ දැනුමට යමක් අරගෙන මේ වගේ වීඩියෝ එකක් හදලා අරන් එන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. තව වීඩියෝ මේ වගේ ඔයාලට අරන් එන්න. channel එක subscribe කරන්න. Thank you.